විසින් කරන පාපයන්ගෙනුයි තමන් කිලිටිවන්නේ. තමන් විසින් පව් නොකිරීමෙන්මයි තමන් පිරිසිදු වන්නේ. පිරිසිදුවීමත් අපිරිසිදුවීමත් කියන්නේ පෞද්ගලික දෙයක්. කෙනෙකුට තවත් කෙනෙක් පිරිසිදු කරන්න බෑ. සියලු සංස්කාරයන් සංකතයි. හට ගැනීම, නැතිවීම, වෙනස් වෙමින් පැවතීම යන ලක්ෂණ තුනකින් යුක්තයි. ඒ නිසා සංස්කාරයන් ගැන කලකිරෙන්නමයි වටින්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධ නොකළ නිසා ඉපදෙමින් මැරෙමින් සංසාරයේ යන මේ සියලු සත්වයෝ දුකින් දුකටම පත්වෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කොට ඒ අමා මහ නිවන සාක්ෂාත් කළොත් සියලු දුකින් නිදහස් වෙන්න පුළුවන්. ඔබත් දැන් අප්‍රමාදීව කුසල් දහම්වල යෙදී වාසය කරන්න. ඔබ මේ ගත කරන මිනිස් ජීවිතය තුළ මනුෂ්‍ය වර්ගයාගේ යහපත පිණිස පිළිපදින්න. ඒ ඔබගේ මුළු මහත් සමාජයේ යහපත පිණිසත් සැපය පිණිසත් හේතු වේවි.